ආයිබෝවන්. අද යන්නේ වැඩට යන ගමන් පුංචි පොඩිත් එක්ක සතුටු කරන්න. මුම්මාරි මාණ්ඩි ඉස්කෝලේ ගාවට. ඉතින් හෙට එක්කම මේ සාමය සහ සහෝදරත්වයේ පණිවිඩයක් තමයි අරගෙන යන්නේ. අපි ගිහින් බලමු. ඔයාලට මතක ඇති ගිය සතියේ සඳුදා මම වැඩට යනකොට ඉරිච්ච පොත් බෑග් එකක් කරේ දාගෙන ඒක තමන්ගේ පිටිපස්සට කරලා තද කරගෙන පයින් ඉස්කෝලේට ගියපු පොඩි කොළු පැංචව. උන්කට බේරෙන්න. ඉතින් එයාව හොයාගෙනයි මම මේ යන්නේ. Assistant lecturer. Sorry? Assistant lecturer. Yeah, assistant lecturer. Subject? මෙන්න ඉන්නවා අද දවසේ අපේ කතානායකවරයා. Danjo. Yo hablo por nal boy que tío Nicaragua. ¿Ah? No América. No América no, la terima. Last Monday morning. Uno quite la mano y Nicaragua. No le school que vararon. Quite la mano de que la mano. Thank you so much. Thank you so much. Thank you so much. My back is there. Thank you so much. Okay. What is the problem sir with him? His parents is Not support. Support? No, not support. So it means that do they have some money? No, or else financially they are facing? Financial financial problem Parents support me. Support करना है. Why he is facing some difficulties here in walking like that? Is there a born issue? என்ன நடந்தது காலைல காய் உள்ளுக்குள்ள காயமா Suwa color diladi. අපිටත් පොඩි කාලේ කොච්චර අගහිකකම් තිබ්බත් මට කවදාවත් මේ වගේ මේස් දෙකක් This not a born issue no ne? අවුවනේ. There is a Ni suwa color tipo gitu. Aku tipo dah wala kata ule. പേരെന്ന തിനി Tinujan. തിനുജൻ Baik. ആ Udah pindah nih, Bu. Hah? Kota pindah. bisa Tinujan baik ya. Itu baik. දැන් ඒක මෙව වෙලා මාරු කරලා තියෙනවා ඒක that is also මේ old bag. Can you see? This is sort of new one. දැක්ක වෙලාවෙමයි මට හිතුනේ එයා දෙල්ලෙන් තිනුජන්නේ කරන්න ඕනේ කියලා. ඉතින් මමයි මගේ යාළුවා සචනී එකතු වෙලා එයාට දැනට අවශ්‍ය කරන පාසල් උපකරණ ටිකක් එයා වෙනුවෙන් මිලදී ගත්තා. Okay, no? Okay, nice. That is okay. ඉතින් හිතවතුනේ හැඟීමට ජාතියක් නැහැ. මනුස්සයෙක් සිංහලද මුස්ලිම්ද දෙමළද කියලා තීරණය වෙන්නේ ඒ මනුස්සයාගේ වටපිටාවත් එක්ක. මම දෙමළ අම්මා කෙනෙක්ගේ හරි මුස්ලිම් අම්මා කෙනෙක්ගේ හරි කුසක පිළිසිඳ ගත්තා නම් අද මම මේ ලෝකෙට දෙමළ කෙනෙක් හරි මුස්ලිම් කෙනෙක් හරි වෙන්න තිබ්බා. ඉතින් මිනිස්සු විදිහට අපි එකම එක සත්ව කොට්ටාශයක්. ස්වභාවය අතින් කිසිම වෙනසක් නැහැ. මේ දවස්වල මේ පුංචි රට කෑලිවලට බෙදන්න හුඟක් මිනිස්සු පොරකනවා. කලින් ඒ වුණු දේ නැතිවෙච්ච ප්‍රතිඵලය අපි අවුරුදු 30ක් පුරාවටම කඳුළු කැට වපුරමින් අත්විඳා. ඉතින් ඒ නිසා මම ඔය හැමෝගෙම ඉල්ලන්නේ
මේ රට බෙදන්නට ඉගියකින්වත් අනුපලයක් දෙන්න නම් එපා. තිනුචෙන් වගේ 6-4ක් නොතේරෙන දෙමව්පියන්ගේ ආදරයට රැකවරණයට ලක් නොවෙන ඕනි තරම් පුංචි මල්කකුළු මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ගේ හිනාවකට අපිත් එක හේතුවක් වෙමු. බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට මා වහගෙන හිටියටයි බලාගෙන හිටියටයි.